මග දිගට ජන කතා ඩී.පී. වික්‍රමසිංහ මහතා විසින් රචිත මග දිගට ජන කතා 14 වන දිග හැරුම. රාසින් දෙවියන්ගේ ධනුතර පුත් කුමාරයා. සෙන්කඩගල නුවර රජ කළ රජුන් අතුරින් තේජබල පරාක්‍රමයෙන් හා යුද ශිල්පය දැනීමෙන්ද කාය ශක්තියෙන් ප්‍රබල වූයේ රාසින් දෙවියන් නමින් ප්‍රසිද්ධ වූ දෙවන රාජසිංහ රජතුමා නොය. එනුවරිතා දීර්ඝ කාලයක් රජ කළේද එතුමාය. තමා හිරකර තබා ගැනීමේ වෛරානුපත්තියෙන් යුතුව ඉතා ක්‍රූර රජක වශයෙන් නොක්ස් නම් ඉංග්‍රීසි කාර්යයා විසින් සේ පොතේ සටහන් කරන ලද්දේ. නමුත් දෙවනි රාජසිංහ රජතුමා ක්‍රූර අදමේකිය සිටියේ නොහේ. රාජද්‍රෝහීන්ට එතුමා ක්‍රූර පල දුන් බව සත්‍යයකි. නමුත් කිසි කලක යුක්තියට පිටුපා ක්‍රියා කළ බවක් සඳහන් නොවේ. මුග පරම්පරාගත කතා වුවත් එතුමා යුක්ති සහගතව ක්‍රියා කළ අවස්ථා බොහෝමයක් අපගේ මගදිගට ජනකතා පළවන කාණ්ඩයේ සඳහන්ය. එතුමා මහත් කාය බලයෙන් යුත් නීරෝගීවන්තයෙකි. එසේ හේයින් බිසෝවරුන් වශයෙන් ස්ත්‍රී රාශියක් තබාගත් බව ජනකතාවන්හි සඳහන් වේ. මෙවැනි අවස්ථාවකදීවත් යුද්ධ ධර්මයට පිටුපා ක්‍රියා කළ බවක් ඒ ජනකතාවන්හි පවා සඳහන්ව නැත. තමාට ඇල්ම නොකරන්නා වූද, අනුන්ට අයිති වූද, අනෙකෙකු හා ප්‍රේමයෙන් සිටින්නා වූද කිසිම ස්ත්‍රියක් රාජබලය යොදවා ඒ රජතුමා සිය බිසෝ තනතුරට ගෙන්වා නොගත්තේය. දුර බැහැර ගමන් යාමේදී බිසෝවරුන් කැඳවාගෙන නොගියොත් ඒ ගම්වලින් සිය කැමැත්තෙන් ඉදිරිපත් වන තරුණියකගෙන් එකියක් තෝරාගෙන සිය බිසව වශයෙන් තබා ගැනීම රජුගේ සිරිතක් විය. එවැනි තරුණියන් කැමති වුවොත් රජවාසල අන්තఃපුරයට කැඳවාගෙන යයි. අන්තঃපුරයට ඒමට අසතුට වූයේ නම් ඇගේ ජීවත් වීම සඳහා ගම්බිම් දෙවා ඇගේ ආරක්ෂාවද සැලැස්සුවේය. එක්තරා එවන දීර්ඝ ගමනකදී රජ බිසවක් වශයෙන් සිටි තරුණියක් හා රජ වෙනුවෙන් ඇයට ලැබුණු පුත් කුමරෙක් පිළිබඳව ජනකතාවක දැක්වේ. සිවුරඟ සේනා පිරිවරාගත් රජතුමා මහනුවරින් පිටත්ව ගොස් එදිනම සන්ධ්‍යා වේලාවේදී මාතලේ ගොඩපළ නුවරට පැමිණියේය. රජුගේ පැමිණීම පළමුවෙන් දැන සිටි ගොඩපළ නුවර විසූ මාතලේ ප්‍රදේශාධිපති ආදිපාත්තුමා ගොඩපළ මාලිගාව හා මාර්ගය දජ පතාකයාදීන් සරහා රජුගේ පරිහරණයට සුදුසු පරිදි සීලම උපකරණ සපයා තබා පෙර ගමන් කොට මහත් භක්ති ආදර ගෞරවයෙන් රජතුමා පිළිගත්තේය. ඊට පළමු ගොඩපළ රාජධානි විසූයේ රජුගේ සහෝදර විජයපාල යුව රජතුමාය. එතුමා පසුව මහරජතුමා සමග විරුද්ධ වී කොළඹ ප්‍රතිකාර ජන රජු ඇසුරේ වාසය කළ බව මෙහි සඳහන් කළ යුතුය. රජතුමා ඈපානන්ගේ සංග්‍රහ විඳමින් දින කීපයක් ගොඩපළ නුවර වැඩ සිටියේය. මේ අතර එක් දිනක් රජතුමා ඈපානන්ගේ මාර්ගයෙන් ඒ ප්‍රදේශයේ කාර්ය කරවන මොහොට්ටාල කෙනෙකුන් වෙන්වා ගත්තේය. රාජ නියෝගයේ පරිදි මොහොට්ටාල මාලිගාවට පැමිණ මහරජු බැහැ දැක පසෙක සිටියේය. රජතුමා මොහොට්ටාල කැඳවාගෙන ඇතුළු ගබඩාවකට ගොස් ඔහුට මෙසේ කීවේය. මොහොට්ටාල, මම තම්මැන්නා නුවරට යන්නෙමි. ඒ ගමනට සමහර විට මාස 2ක් හෝ 3ක් ගත විය හැකිය. එබැවින් මේ කාලය තුළ මගේ අනියම් බිසෝ තනතුරේ සිටීමට කැමති යහපත් කුලයක තරුණියක් කැඳවාගෙනව. මම මට සුදුසු එකියක් තෝරා ගන්නෙමි. ඇයට වමනා නම් මා සමග ආපසු ගොස් මහනුවර මගේ අන්තఃපුරයේ විසිය හැකිය. මම ඇගේ ජීවිකා වෘත්තිය සලසන්නෙමි. කිසිම ස්ත්‍රියක් අසතුටින් හෝ බලයෙන් නොකැදවිය යුතු බව මොහොට්ටාල තරයේ සිතට ගත යුතුයි. එබැවින් දැන් ගොස් අනිතා උදේවරුවේ සතුටු තරුණියක් මේ කැඳවාගෙනව. මා ඊට පසු දිනත් මින් පිටත්ව යා යුතුයයිද රජතුමා කීවේය. රජාන පරිදි මොහොට්ටාල ගමේ සහ අසල ගම්වල සිටින රූමතියන් සොයමින් ඇවිද්දේය. මහරජතුමාගේ සංදේශය ඔහු ඒ ගම්මි පතල කළේය. අන්තිමේදී සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූ රෝමත් කුල කුමරියන් 7 දෙනෙකු කැඳවාගෙන
මොහොට්ටාල නියමිත වේලාවල රජමාලිගාවට පැමිණියේය. රජතුමා ඒ සතිනා පරීක්ෂා කර බලා තමාගේ සිත ඇදී ගිය එක් රූප සුන්දරියක් තෝරාගෙන ඉතිරි 5 දෙනා සිය ගෙවල් වලට පිටත් කළේය. ඔවුන්ට හා මොහොට්ටාලගේ සේවයටද සෑහෙන තුටුපඬු පිරිනැමීමට රජතුමා වන්නකු නිලධාරියාට නියම කළේය. තෝරාගත් කුල කුමරිය තිබ්බටුවාව නම් ගමේ පරම්පරාගත රදල පවුලකින් පැවතෙන්නේකි. ඇයගේ පියා අවසන් හුස්ම හෙළුවේ ඇය බාල කාලයේදීමය. වැඩිවියට පැමිණි කලක් ගත වෙත්ම ඇගේ මවද පරලෝකයෙන් අනාථ වූ තරුණිය සිය මෛරුණු කෙනෙක් භාරයේ ජීවත් වූවාය. පියාගේ මරණයෙන් පසුව ඔවුන් සතුව තිබූ වස්තුවද ක්‍රමයෙන් හීන විය. රජතුමාගේ අනියම් විසෝ තනතුරටපත් තිබ්බටුවාවේ කුල කුමරිය කෙරෙහි රජු බෙහෙවින් ඇලුම් කළේය. ඇය රජුගේ අදහස් අනුව හැසිරීමටද සෑම අන්දමින් රජුගේ සිත සතුට කිරීමටද සමත් වූවාය. රජතුමා නියමිත දින සිවුරඟ සෙනඟ පිරිවරාගෙන අලුත් බිසවද සමග තම්මැන්නා ගමන පිටත් විය. මාතෘ ජනපදයේ බටහිර සීමාව ආසන්නයේ පිහිටි යටවත්ත පර්වත ප්‍රාන්තය අවතීර්ණ කර රජතුමා සත්කෝරළයට අයත් සිරියාල් හත්පත්වේ බදල ස්ථල ජනපදයට පැමිණියේය. එහි ජනාධිපතිතුමා විසින් පිළියෙල කළ මාලිගයේ කීප දිනක් වාසය කොට ගමනාරම්භ කර රජතුමා සිය පිරිසද සමග දැදුරුව අසලට පැමිණ එහි දකුණු ඉවුර අසලින් වැටී තිබුණු මාර්ගයේ ගමන් කළේය. දැදුරුව ඔයාසේ කටගමුව නම් ස්ථානයේ දක්වා ගමන් කළ රජතුමා ඉන්පසු වයම දෙසට හැරි තම්මැන්නා නගරයෙන් දකුණු පස පිහිටි වර්තමාන ඔට්ටු කච්චියේ ප්‍රසිද්ධ වනාන්තර ප්‍රදේශයකට පැමිණියේය. ඒ ප්‍රදේශාධිපතියා රජුට පෙරගමන් කොට මහත් හරසරින් රජු පිළිගෙන රජ වෙනුවෙන් සාදනලද මාලිගයට කැඳවාගෙන විත් සීල සත්කාර පැවැත්වුවේය. පසුදින රජතුමා තම්මැන්නා නුවරට යා යුතුයයි ප්‍රදේශාධිපතියාට දැන්වූ විට දේවියන් වහන්සේ මිශ්‍ර තම්මැන්නා දක්වා ඇති මහා වනාන්තර මාර්ගයේහි ඊතා භයානක ඡණ්ඩ හස්තියෙක් වාසය කරයි. ඌ මේ වන විට ඒ මගේ ගී බොහෝ දෙනෙකු මරා තිබේ. එපමණක්ම නොව අසල ගම්වලට පැති ගම්මුන්ගේ කුඹුරුද හේන්ද කෙසෙල් පොල් ආදී වැවිලිද විනාශ කරයි. බොහෝ දුනු ආයෝධ වෙඩික්කාරයෝද ඌ මරා දැමීම සඳහා වෑයම් කළෝය. නමුත් නොහැකි විය. කොතෙක්ගේ පාරවල් හා ඒ ඊ පාරවල් වෙඩිපාර වැදී ඇතත් ඒ එකකින්වත් ඌ මරාගත නොහැකිය. මිනිසෙකු දුටු විට කෝපෙන් දිලිහි ලූබැඳපෙත් මරා තමයි. ඒ නිසා දේවයන් වහන්සේ ඒ ඡණ්ඩහස්තය විනාශ කරමිස ඒ පාරෙන් ගමන් කිරීම ඉතා භයානකයයි ප්‍රදේශාධිපතියා සැලකර සිටියේය. ඡණ්ඩවල් උහුරන්ද දරුණු වල්මීමන් හා නපුරු වනහස්තීන්ද ගණනාවක් සියතින් විනාශ කර පළපුරුදු ඇති රජතුමා මෙවැනි ඇතක පිට දැකීම ඊතරම් කාර්යයක් නොවේ. එබැවින් රජතුමා ප්‍රදේශාධිපතිය මගේ ගමන අනිත්තාට පිළියෙල කරව. හෙට දිනේ යතා මම නැවත නේන ගමන් යවන්නෙමි. ඌ සිටින ඉසව මට කියව් කීවේය. දේවයන් වහන්සේ මෙතන සිට වැඩිදුරක් නොයයි. ඒ ඔය හමුවේ මධ්‍යහන වේලාවට නුවරදවම් පාරසල ඒ ඔයේ වලක දීනාමේ සිටින්නේයයි ඔහු කීවේය. පසුදින මධ්‍යහන රජතුමා දුක් ගන්නාරාල කෙනෙකුද කැඳවාගෙන තියෙනු කඩුවක්දගෙන මී ඔය අසරට ගොස් හස්ති සංහාරය සඳහා සුදුසු ස්ථානයක්ද සොයන්නේ ඔයට මදක් දුරින් පිහිටි වැව් පිටියක් දැක එහි නතර වුණේය. දුක් ගන්නාරාල තොප ගොස් වලේ සිටින ඇතාර ශබ්දයක් කර වහා මෙහි සැඟව සිටුව මම ඇතා ඉදිරියට යන්නෙමි කියා වැව් පිටියේ කෙළවර නතර වූවේය. දුක්ගන්නාරාල ඇතු නානවල සමීපයට ගොස් ශබ්ද කර ආපසු දුවන්නට විය. ඒ ශබ්දය අසා කිපුණු හස්ති රාජයා දුක්ගන්නාරාල පසුපස ලුහුවදින්නට විය. වැව් පිටියට සමීපවත්ම දුක්ගන්නාරාල සරස පැන ගස් අතරිහි සැඟව ගත්තේය. රජතුමාද ඒ දැක වැව් පිටියේ මැදට වනතුරු පසු බැස්සේය. ඇතා රජුට සමීපව
ඔහු අල්වා ගැනීමට පිණිස සී හොඬවැල දික් කළේය. එකෙනෙම රජතුමා අටළොස් ශ්‍රියනක් අහසට පැන ඇතුගේ කර මතට බැසගත්තේය. ඇතාද තම ශක්ති පමණින් රජ බිම හෙලීමට වෑයම් කළේය. ඒ අතර රජතුමා සිය තියුණු කකපතින් ඇතුගේ කොම්බස්තලේ පලාවනසේ වේගවත් කඩු පහර කීපයක් පතිත කළේය. හත්වන පහරින් ඇත දුර්වල වී භූමියේ පතිත විය. එවිටම රජතුමා ඇත් බඳට යට නොවී පැනගත්තේය. මරණ වේදනාවෙන් භයංකර ශබ්දයක් පිට කළ ඇතා එතනම අවසන් හුස්ම හෙළීය. බොහෝ කාලයක් තිස්සේ ඒ පළාතට බලවත් ව්‍යසනයක්ව සිටි ඒ ක්‍රූර හස්ති රාජයා මනුෂ්‍ය රාජයා විසින් මරණ ලද බව සැලවූ ගම්වාසීන් ඉතා ප්‍රීතියට පත්ව රජතුමාටද ආශිර්වාද කළෝය. ඇතාගේ දළ දෙක ගෙන්වාගත් රජතුමා පිරිවර සමග තම්මැන්නා නුවර බලා ගොස් එහි බොහෝ දවසක් වාසය කොට තමාගේ උත්සවයේ කටයුතු නිසි ලෙස සිද්ධ කර ආපසු ඒමට පිටත් විය. ඒ ගිය මාර්ගයේම ආපසු ගමන්ගත් රජතුමා සති 3කදී පමණ මාතලේ ගල්පොළ නුවරට පැමිණියේය. ගල්පොළ නුවරට පැමිණි දිනේම සතර කෝරළයේ දිසා විසින් එවන ලද හසුනක් එය රැගත් දූතයෝ තිදෙනෙක් රජු බැහැතක හසුන් පත පිරිනැමුවෝය. හසුන කියූ රජුගේ සිත චංචල විය. එසේම කෝපසහගත විය. ඒ සඳහන් වූයේ සතුරුපුව පරංගීහුද යුද පිණිස මහනුවර බලා ගමන් කරන බවත් වෙනට රුවන්වැල්ල පසු කර සිටින බවත්ය. රජතුමා ඒ වෙලාවෙම මහනුවර බලා යාම පිණිස සෙනඟට සූදානම් වන ලෙස අණකලේය. මෙතෙක් දවස් තම මිසෝතනතුරේ සිටි තිබ්බොට්පුවාවේ දේවිය කැඳවා රජ සමග මහනුවරට යාමට සතුටුද නොයසේ නම් සිය ගමට යාමට සතුටුදැයි ඇසීය. දේවයන් වහන්ස සමාව මැනව මට නුවර පරිසරයේ පුරුදු නැත. එබැවින් මම මගේ ගමට යාමට සතුටු වෙමි. ඊට අවසර දුන මැනව කීවාය. ඊට මගින් බාධාවක් නැත. පරාගින යුද පිණිස අප රටට එන බව ආරංචි. ඒ නිසා මම වහාම මහනුවරට යා යුතුයේ. තොපගේ ජීවිකා වෘත්ති සඳහා ගම්බින් පසු මම සලස්වන්නෙමි. එතෙක් මේ ධනෙ තබා ගනුව කියා මුතුමැණික් හා කහවණු රැසක් දුන්නේය. ඒ වස්තුව බාරගත් පිසව දේවයන් වහන්ස තෙමසක් පමණ කාලයක් මම ඔබතුමා ඇසුරේ සිටියෙමි. මාගෙන් යම් වරදක් සිදු වී නම් සමාවන සේක්වා. දේවයන් වහන්ස සිහිපත් වීම සඳහා ඔබ වහන්සේගේ පරිහරණය කරන ආභරණයක් මට දෙවා දෙමනවයි කීවාය. එක්කෙනෙම රජතුමා තම සුරත වෙදගිල්ලේ පෙළඳ තිබූ පේරස් මුද්ද ගලවා ඒ බිසවට දුන්නේය. ඕ ඉතා ප්‍රීතියෙන් ඒ දොහොතින් පිළිගෙන මුහුණට කිට්ටු කර සිඹ සිය ලම්මද සැට්ටේ අතර සඟවගත්තාය. මොහොට්ටාල ගෙන්වා බිසවසිය ගමට පිටත් කළ රජතුමා මහනුවර බලා පිටත් විය. දුෂ්‍යන්ත රජට සකුන්තලා අමතක වූවක් මෙන් රාජසිංහ රජටද ප්‍රතිකාරුණු යුද ශාපය නිසා තිබ්බටුවාවේ ප්‍රේමවන්තිය අමතක විය. සිය ගෙදරට ගිය කාන්තාවට නොබෝ දිනකින් මහරජ නිසාම තම කුසේ දරුවක පිළිසිඳ ගැති බව දැනගන්නට ලැබුණේ. සුදුසු කල්හි ඒ කාන්තාව පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුත් පුත් කුමරක බිහි කළාය. රජුගෙන් ලත් ධනය නිසා සිය පුත් කුමරා ඇතිදෙඩි කර ගැනීමට ඇයට අපහසුවක් නොවිය. සුදුසු වයස් වූ කල්හි කුමාරයා අක්ෂරෝග්‍රණ සඳහා සිය ගමේ පන්සලට යවුවාය. නිසර්ග බුද්ධිනත කුමරා ඉතා ඉක්මනින් ඉගෙනීම කළේය. ගුරු හාමුදුරුවෝද කුමාරයාට බොහෝ සෙයින් ඇලුම් කළෝය. ඔහු ගමේ සියලු කොල්ලන්ගේ නායකයෙක් වූවා මෙන් ඔහු බිය වූය. ඕකෙන් ගුටිකෑ සමහර අප්පානති එකයි කියමින් ඔහුට සරදම් කළෝය. මේන් කනගාටුවටපත් කුමරා මව් වෙත පැමිණ මෑණියනි මගේ පියතුමා කවරෙක්ද විචාලේය. පුතේ උඹේ පියතුමා කවරෙක්දයි සුදුසු කල්ලි මම කියන්නෙමි. එතෙක් කිව සුවමැනව කීවාය. 16 හැවිරිදි වූ කුමාරයා ගමේ තරුණ රැසක් සමග කෝලාහලයකට සම්බන්ධ විය. එහිදී ඔහු තරුණයන් කීප දෙනෙකුට හොඳ හැටි තැළුවේය.
සමහරු අප්පා නැති එකා වේස දරුවා ආදී කියමින් දරුවාට සරදම් කර පැන දිව්වෝය. එදින කුමාරයා ගෙදර ආවේ බලවත් කෝපීනි. කුමාරයා සුලොස් හැවිරිදි වූ කල රාසින් රජුගේ රූපයට සමාන රූපයක් දැරීය. අම්මේ මගේ පියා කවුරුන්ද නොකියුවොත් තව මොහොතක්වත් ඔබ ළඟ නොයිදිමි. දැන්ම පිට වී යන්නෙමි. පුත ඉක්මන් නොවන්. සුදුසු කල්හි පියා කවුද දැනගන්න ලැබෙනවා ඇත. බෑ මම දැම්ම පිටත් යමි. මට මේ ගමේට නුපුළුවන. මට යම්කිසි ශිල්පයක් ඉගෙනීමට අවශ්‍යයි කීවේය. එසේනම් මදක් ඉවසුවමනව කී ඕ ගෙට ගොස් පෙට්ටියක සුරක්ෂිතව තිබූ රජදුන් පේරස් මුද්ද රැගෙන විත් පුතා මේ මුන්ත ඉතා සුරක්ෂිතව ළඟ තබා ගනු මැනවි. දිවි අතත් මේ නැති කරගත යුතු නැත. මේ මුද්දේ අයිතිකරු ඔබගේ පියා වන්නේය. යම් කෙනෙක් මේ මුද්ද මගේ කියා පිළිගතහොත් ඔහු ඔබේ පියායයි පිළිගත යුතුය කියා මග වියදම්ද සලසවා පුත් කුමරයාට යාමට අවසර දුන්නාය. කුමාරයාත් මුද්ද රැගෙන පිටත් විය. ඔහු මුද්ද පරීක්ෂා කළේය. තම ඇඟිල්ලටද තම හැඩරුව බැලීය. මේ මුද්ද නම් ඉතා වටිනා එකකි. මේ පාවිච්චි කළ තැනැත්තා මගේ පියා එතුමා සුළුපටු කෙනෙක් විය නොහැකිය. යම් දිනක මේ මුද්දෙන් මගේ පියා මට දැනගත හැකි වන්නේය සිතීය. කුමාරයා ධනුශිල්පය කෙරෙහි ඉතා ආශා ඇත්තකි. ඔහු කුඩා කාලයේ කළෙත් දුන්නක් සාදාගෙන යම් දේවලට විදීමයි. ඒ නිසා ඔහු ධනුශිල්පය ඉගෙනීමට අදහස් කළේය. ඌව වෙල්ලස ප්‍රදේශයේ ධනුශිල්පින් වසන බව අසා එහි කුමාරයා යාමට අදහස් කළේය. තිබ්බටුවාවෙන් පිටත් වූ ඔහු ලග්ගල මහා පර්වත ප්‍රදේශයට බැස මහියංගනය අසලින් මහවැලිගගෙන් නිගොඩව වෙල්ලස ජනපදයට පැමිණියේය. වෙල්ලස්සේ ඉතා දක්ෂ ධනෝත්තර ආචාර්යවරයෙකු කෙරෙහි වෙසමින් ධනු ශිල්පය හදාලේය. කුමාරයාගේ දක්ෂ පක්ෂ භාවය ගැන පැහැදුණු ඒ ආචාර්යතුමා තමාදත් සියලු ශිල්පය ඔහුට ඉගැන්වුවේය. කුමාරයාගේ මහත් වූ කාය බලය ධනු ශිල්පය පරිපූර්ණතාවයකට හේතුවක් විය. 8 ඉස්බක් මෑත සිට ගණරැල් පෝරුවක් සිදු කරගෙන යනසේ විදීමද 32 ඉස්බක් මෑත සිට අංගලක ලාංඡනයක් ලක්ෂයක් කොට විදීමද ආදී දක්ෂ වුණු ධනු ශිල්පයක් කුමාරයාට මනාව පිහිටියේය. ඉන්පසු දිනක් කුමාරයා සිය ගුරුදෙවන් මැද ගුරුතුමාණන් වහන්සේ මම ඉතා දුප්පත් තරුණයෙක්මි. එමෙන්ම ඉබාගාතේ පැමිණියෙක්මි. එසේ පැමිණි ආතප්පාතක් නැතියෙකුට ගුරු මුෂ්ටි සඳහාවත් ඉතිරිවක් නොකර සියල්ල මට ඉගෙන ඔබ වෙන උත්තමය ලොව දුර්ලභය. මහනුවරට ගොස් රාසින් නරදේවයන්ට මා ඔබගෙන් උගත් ශිල්ප පෙන්වා වස්තු ලබාගෙන ඔබ කරා එන්නෙමි. ඊට මට අවසර දුන මැනව. ගුරුතුමාද ඔහුට ආශිර්වාද කොට යාමට සමුදුන්නේය. ඔහු දින කීපයකින් මහනුවරට පැමිණියේය. දැනට මහනුවර වැවට යට වූ බිම් කොටස එකල තිගොටුල නම් කුඹරකි. වැව සාදන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ නම් අන්තිම රජතුමාය. ටිගොල වෙසෙන ඉස්මත්තේ එක් වතුර වලක් තිබුණේය. ඒ වතුර වලේ දිනපතාම මධ්‍යහන වේලාවේ එක් කන මීදනක් ලගින්නේය. ඒ අතරේ එක් කොනක කොකේ කන මීදනගේ ඇඟේ වසා සිටින කිනිතුල්ලෙක් කන්නේය. කිනිතුල්ලන් කෑමෙන් පසු ඌ අඟේ හෝ පිටත හෝ වසන්නේය. මීදනද මේ සතාගේ හැසිරීමට ඉඩ දෙන විනා පළවා හැරීමට වෑයම් නොකරයි. රාසින් රජතුමාද මාලිගයේ සිටින දිනපතාම එසේ ඉඳනා කන මීදනද කන කොකාද දකින්නේය. දිනක් රජතුමා මෙසේ නියමයක් කළේය. ටිගොලවෙල දරාවේ වලෙහි නගින කන මීදනගේ ඇඟේ වසා සිටින කන කොකාට මහමළුවේ කෙළවර සිට විදීමට යම කෙනෙක් සමත් වී නම් ඔහුට මහවාසලින් කරුණා සම්භාර ලැබෙන්නේය. ඒ නියමයයි. ඒ අනුව බොහෝ දක්ෂ ධනොද්දරයෝ දිනපතාම කන කොකාට විදීමට පැමිණියෝය. නමුත් කිසිවෙකුටවත් එය නොහැකි විය. දිනපතාම මීදන läගීමත් කන කොකා ඇඳීමත් එලෙසම සිදුවිය. ඊතලයක් ළඟින් ගිය විට පමණක් කන කොකා ගිලී ගොස් ගසක වසයි. සල්ප වේලාවකින් නැවතත් මීදනගේ පිටෙහි ලගී. සවස් වරුවේ මීදන වලින් ගොඩවන තුරාම කන කොකා එහිම නතරව සිටියේය.
වෙල්ලාස සිටි කුමාරයා මහනුවරට පැමිණියේ මේ අවදියේය. ඒ ගැන දැනගත් කුමාරයාට තම දස්කම් පෙන්වීමට නිරායාසයෙන්ම අවස්ථාවක් ලැබුණේ යයි සතුටුව රජමාලිගාවට ගොස් රජු බැහැ දැක කනකොකාට විදීමට පැමිණි බව සැලකලේය. කුමාරයාද රජතුමාට තමාගේ තරුණ කාලේ රූපකාය මතක් විය. මගේ තරුණ කාලේ රූපයත් මේ මානවකයාගේ රූපයත් බොහෝ සෙයින් එක සමානයි. රජුට හැඟී ගියේය. කුමාරයාගේ රූප ස්වභාවයෙන් ප්‍රසන්න රජතුමා මානවකය තොපට කනකොකාට විදිය හැකි වුවහොත් මහත් වස්තු සම්භාර සමග ගම්මරත්ත ලැබෙන්නේය. දේවයන් වහන්ස මගේ දස්කම් බැලුමට වඩිනු මැනවි. මම කොකාගේ ඇසටම විද ඊයා සමග කොකා පිටිය හෙලන්නෙමි. රජතුමාද පිරිවර සමග මහ මළුවට පැමිණියේය. නියම ස්ථානයට පැමිණි කුමාරයා තම දුන්න උරපුර ඇද ඊතලයක් කැවීය. ඒ ඊතලය කන කොකාගේ ඇසට වැදී අනෙක් කනෙන් පිට වී ඊතලයත් සමග පිටෙහි පතිත විය. බලා සිටියෝ ප්‍රීති ഘോഷා කළෝය. රජතුමාද ප්‍රීතියට විස්මයට පත්වය. මානවකය තොපගේ දක්ෂතා ගැන විස්මයට පත් වූයෙමි. තොපට උපහාර සැලැස්වීමට පෙර තොපගේ නම් ගොත් හා මව්පියන්ගේ තත්ත්වද මට නොවලහා කිව නියම කළේය. අහෝ දේවයන් වහන්ස මම මගේ පියා කවුරුන්දැයි මේ වනතෙක් නොදනිමි. මෑණියන්ගේ නොයෙක් පර ඇසූ නමුත් නොකීවාය. ඒ නිසා මම මව්කිරේ කලකිරී ගමින් පිටුව ගොස් මේ ශිල්පියෝ ගත්තෙමි. මාමව්ගෙන් වෙනම අවස්ථාවෙහි මුද්දක් දී මේ මුද්ද යම් කෙනෙකුගේද ඒ ඔබේ පියාණයන්ය පවසමින් මෙතෙක් කල තම කාංචුකේත රජවා සිටි. මහරජුගේ පේරස් මුහුණ දිවතටගෙන රජුගේ අත්ල මත තැබුවේය. සිය පේරස් මුහුණ දුටු රජතුමා පාෂාණීභූත වූවාක් මෙන් සිටියේය. මොහොතක් අතීතය කෙරෙහි සිත යොමු කළේය. එවිටම සිය පිසෝතන තුළ සිටි තිබ්බොටු බාබේ තරුණියද සිහිවිය. ඇයට පේරස් මුහුණ දුන් බවද සිහිවී තමා නිසායි බිසවට ලැබුණු පොත් කුමරුවා දැන තමා ළඟට පැමිණ සිටින්නේ යයි ඔද වැටුණු සිතතිව. අනේ මගේ පුත්‍රයාණනි, ඔබ මෑණියන් වෙනුවෙන් ඔබ මට සමාව යුතුයයි කියමින් රජතුමා සිය පොත් කුමරුවා වැළඳ ගත්තේය. පුත, ඔබේ පියා මම වෙමි. ඔබ මෑණියෝ මගේ බිසෝතන තුළ සිටියෝය. අප සමග මාලිගාවට ඒමට අසතුට වූයෙන් ඇගේ ගමෙහිම නතර කර සේවීමක් වශයෙන් මගේ පේරස් මුද්දදී ආවෙමි. නමුත් දෑවිරෙන් කළ යුතු යුතුකම් මගෙන් ඉට නොවීය. එසේ වූයේ පරංගි වීවරු නිසා මා සිත ඒ සඳහා යෙද වූ බැවිනි. මගේ පේරස් මුද්ද දකිනතුරු මට ඇය සිහි නොවීය. ඒ ගැන මට කනගාටුයි. රජතුමා වැඩිදුරටත් කීවේය. තමාගේ පියා සුළුපටු කෙනෙකු නොව ත්‍රී සිංහලාධිපති නරපතියා බව දැනගෙන රජතුමාගේ පුත් කුමරයා සිත ප්‍රීතියෙන් ප්‍රීතියට පත්විය. රජතුමා කුමාරයා කැඳවාගෙන මාලිගාවට ගොස් අමාත්‍ය සමූහය රැස් කරවා මාතලි උපරජ තනතුරට පිරිනමා සේනා වාහන පාවාදී ගල්පල නුවරට ගොස් ඒ වාසය කරන ලෙස නියම කළේය. දේවයන් වහන්සේ ගල්පල නුවරට යාමට පළමුව මා විසින් ඉටු කළ යුතු යුතුකමක් ඇත. කිසිම ගුරු පූජාවක් නොලබාම මට ධනු ශිල්පයේ පුහුණු කළ මගේ ආදරණීය වෙල්ලස්සේ ගුරුතුමාට මා විසින් දැන් ගුරු පූජාව කළ යුතුය. ඒ නිසා මට යාමට අවසර දුන්න මැනවයි ඉල්ලා සිටියේය. පුත, ගුරු පූජාවට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මාලිගාවෙන් ලබාගෙන සහ පිරිවරෙන් එහි ගොස් ආපසු මෙහි එවයි රජතුමා අවසර දුන්නේය. ඒ අනුව ගුරු පූජාවට අවශ්‍ය සියලු දේ සෝදානම් කරගත් කුමරෝ පිරිවර සහිතව මහා පෙරහරින් වෙල්ලස්ස බලා ගමන් කළේය. එහිදී ගුරුතුමා හම්බුවගෙන ගිය ගුරු පූජා පිළිගෙන සිටියේය. තමන් ඉගැන්වූ ගෝලයාගේ වතකො දැනගත් ගුරුවරයා පුදුමයට පත්විය. ගුරු පූජාව ඉෂ්ට කළ කුමාරයා ආපසු මහනුවරට විත් පිය රජතුමා මහා පෙරහරින් ගල් පොළේ නුවරටද එතනින් තිබ්බොටු බවට ගොස් මෑණියන්දක වැඳ වැටි සියලු පුවත් දන්වා ඇය කැඳවාගෙන ගල්පොළ නුවර විත් එහි යහතින් දිවි පෙවෙත ගත කළේය. මේ මුඛ පරම්පරා පුවත් අපට කියන ලද්දේ මාතලේ කොහොත්සිය පත්වේ ගම්සභා කාර්යාලයේ WMP බණ්ඩාර මහතා විසිනි. ඒ බව ස්තුති සහගතව සටහන් කරමු.
අප විසින් එය රාජසිංහ රජුගේ තම්මැන්නා ගමන හා සම්බන්ධ කර ලියනු ලදී.